අපි සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් ස්වාමින් වහන්සේව පිළිගනිමු. උන්වහන්සේට নমස්කාර කරමු. උන්වහන්සේගෙන් විමසිය යුතු මුල්ම ගැටලුව කුමක්ද? එහෙම හිතමින් ඉන්නකොට ඔබ සියලු දෙනාටම වැදගත් වන ප්‍රධානම ගැටලුව මා උන්වහන්සේගෙන් විමසනවා. ගරු ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණ යාම කියලා කියන්නේ මොකක්ද? අපිට මේ ගැන පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ නෝනා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ යමෙක් සරණ යනවා නම් ඒ තුන් සරණේ පිහිටියා නම් එයා තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් කියන කාරණේ ලෝතුරා බුදුරජාණන් දේශනා කරනවා. තේරෙනවද? ඉතින් තෙරුවන් සරණ ගිය යෑම තුලින් අපි බලාපොරොත්තු වෙන්නා වූ දෙයක් තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නා වූ දේ තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නෝනා මේ ජීවිතේ යහපත්ව ජීවත් වෙලා හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා හොඳින් රැකියාවක් කරලා හොඳින් දුවදරුවෝ පෝෂණය කරලා හොඳින් මැරිලා යනවා කියන කාරණේ දකින්න නම් නෙමෙයි. තේරුණාද? ඒක තෙරුවන් සරණ ගියා කියන්නේ යා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ අර්ථය ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා වූ ධර්මයේ සැබෑම අර්ථය බුදුරජාණන් වහන්සේ යොමු කරන්නේ මේ සංසාර බයත් එක්ක අපිට. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචන හැටියට අපිට දේශනා කරන්නේ මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සහ අකුසල් වර්ග දෙකම. කුසල් සංස්කාරයන් විපාක දීලා අනිත්‍ය වෙනවා, අකුසල් සංස්කාරයන් විපාක දීලා අනිත්‍ය වෙනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. එසා හිස ගිනිගත්තේ කේගිනි නිවන්නේ යම්සේද මේ භවගින්දර නිවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් යමෙක් තෙරුවන් සරණ තුලින් එයාගේ මූලිකම අරමුණ විය යුත්තේ මේ භවයේ තියෙන භයංකාර භාව දැකලා භවය නිරෝධය කරා යනවායි කියන කාරණය. එතනින් මුලින්ම නෝන අපි සකස් කරගන්න ඕන ශ්‍රද්ධාව කියන කාරණේ. මොකද ශ්‍රද්ධාව සකස් වුණේ නැත්නම් අපිට මේ ගමන එක දශමයක්වත් ඉස්සරහට යන්න බැහැ. ශ්‍රද්ධාවයි මූලික වෙන්නේ. ඒකට ශ්‍රද්ධාව සකස් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශ්‍රද්ධාව සකස් වෙන්න නම් මුලින්ම කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණාම අනිවාර්යයෙන්ම අපිට ඇහෙන්නේ මොකද්ද? සත්‍යධර්මය. ඒතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබනවා, සද්ධර්ම ශ්‍රවණය කරනවා, ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා. එහෙම කරද්දී තමයි ශ්‍රද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ. ඒතකොට ශ්‍රද්ධාව කියන කාරණේ සකස් කරගත්තොත් තමයි මේ ධර්ම මාර්ගය අපිට දශමයක් හෝ ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයක්. ඒතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. ඒතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකද? දේරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ. එහෙනම් මුල් වෙන්නේ තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවමයි. ඒතකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත්ත කෙනා, තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත්ත කෙනා ඊළඟට කොතෙන්ද යන්නේ? සීලයට. තේරෙනවද? තෙරුවන් ශ්‍රද්ධාව සකස් කරගත්ත කෙනා සීලයට යන්නේ. ඒතකොට ඊළඟට යා අනිවාර්යයෙන්ම සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. සිල්පද පහ ආරක්ෂා කරගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට නැවත දෙවියෙක් වෙන්න අවශ්‍ය නම්, ඔබට නැවත මිනිසෙක් වෙන්න අවශ්‍ය නම්, ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා. වෙන දෙයක් නෙමෙයි. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන දීපල රැස් කළා, ඉඩකඩම් මුදල් දීපල එහෙම නැත්නම් තාන්න මාන්න කීර්ති ප්‍රශංසා මේ නම්බුනාම මේවා මොනවා රැස් කළා, මේවා දුකටමයි හේතු වෙන්නේ. මොකද මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත් අපි සතර පායටමයි වැටෙන්නේ. මේ සියල්ල අපිව සතර පායට අරගෙන යද්දී අපිව සුගතියට අරන් යන්නේ. ඒ කියන්නේ දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ කවුද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් මුල් වෙලා දෙවෙනුව සිල්පද පහයි. එහෙනම් මේ සිල්පද පහ විසින්මයි අනිවාර්යයෙන්ම අපිව නැවත දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි තෙරුවන් සරණේ පිහිටිය යුත්තේ එක අරමුණකින්. යහපත් ජීවිතයක් ගත කරනවායි කියන කාරණේ නෙමෙයි. තේරෙනවද? මොකද ක්‍රිස්තියානි ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදිහට මැරෙනවා. මුස්ලිම් ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදිහට මැරෙනවා. නමුත් බෞද්ධයා කියන්නේ බුදුරජාණන් වහන්සේ යහපත් මරණයක් කරා යන කියන කාරණේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බෞද්ධයා හැටියට කියන්නේ අවම වශයෙන් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් අත් කරගන්න කෙනාට. තේරෙනවද? එයා තමයි ධර්මයේ ප්‍රයෝජනෙ ගත්තා කියන්නේ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. පළවෙනි මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට අපි කියන්නේ පිරිනිවීම කියලා. ඒතකොට දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි අනාගාමී ඵලයටපත් වුණ කෙනාගේ මරණය. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සකෘදාගාමී ඵලයටපත් වුණ කෙනාගේ මරණය. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සෝවාන් ඵලයටපත් වුණ කෙනාගේ මරණය. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන දෙන්නාගේ මරණය. ඒ නිසා අපි මේ ලබාගත්තා වූ ජීවිතය තෙරුවන් කෙරෙහි සරණ යාම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙන්න මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකකින් අපේ ජීවිතය කෙලවර කරගන්න.
එහෙම නැතුව අපි හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා බලඳලා හොඳින් ජීවත් වෙලා හොඳින් මරුණායි කියන කාරණේ අර්ථයක් වෙන්නේ නැහැ. තේරෙනවද? මොකද බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට දේශනා කරන්නේ පින් කළායි කියලා සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ පව් කළායි කියලා සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව. උපාදානයේ භවයේ සකස් කරන්නේ. උපාදානයේ සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පත්‍ය උපාදාන. තෘෂ්ණාවයි උපාදානයේ සකස් කරගන්නේ. දැන් එක මහත්ෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. එයා කවදාක්වත් ජීවිතේ සිල්පදයක් පිටගත්තේ නැහැ. පන්සල් හදලා දුන්න හැම පොයෙටම දන් දුන්නා. සුදු ඇඳුමක් ඇඳේ පාට ඇඳුමක් යන්නේ නැහැ. මත් වතුර ටිකක් සිගරට් එකක් එයා බිව්වේ නැහැ. මෙහෙම මෙයා ජීවත් වෙලා මෙයා මැරෙනවා. මැරෙන වෙලාවේ දැන් පාංශකූල වෙලාව. පාංශකූල වෙලාවේදී ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අනුශාසනා කරනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මෙයා ඒ තරමටම ජීවිතේ පින් කරගත්තා. මෙයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම කිව්වම අපි සාදුකාර දුන්නේ. එදා මමත් කිහි කෙනෙක්. ඒ ගමේ හිටිය ප්‍රභූ ගිහි මහත්තයා මොකද්ද කිව්වේ? පින්නින් යන කෝඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වරදක් වෙලා තියෙනවද කියලා කෝඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ. ඒ කියන්නේ කෝඹියෙකුටවත් වරදක් කරලා නැහැ. එහෙනම් දැන් මෙයා දැන් කොහෙද ගිහලා උපදින්න ඕනේ? සුගතියමයි. තේරෙනවද? මොකද වර්තමානයේ ඕනෙම පාංශකූලපලක මරණය විග්‍රහ වෙන්නේ මෙහෙමයි. නමුත් අපි දන්න සාමින් වහන්සේ කෙනෙක් මේ මහත්තයා මරුණාට පස්සේ උතුම් සමාධියෙන් අරමුණු කරලා බලද්දි මේ මහත්තයා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා ඒ මහත්තයාටයි කෝටි ගාණක් වටින ඉඩමක කිස් ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා. ඒතකොට මොකද්ද යා උපාදානෙ වෙලා තියෙන මරණ වෙලාවේ පින උපාදානෙ වුණාද? පින උපාදානෙ වුණේ නැහැ. පින උපාදානෙ වුණා නම් යා දිව්‍ය තලයක. නමුත් යා මැරෙන වෙලාවේ උපාදානෙ වුණේ මොකද්ද? තෘෂ්ණාව සකස් වුණේ ඉඩකඩම් කෙරේ. ඉතින් ඊට අදාළ වතන ප්‍රතිසන්දිය ලැබුවා. එහෙමනම් දැන් මෙතන තියෙන භයානකභාවය තමයි මෙන්න මේ භයානකභාවය දකිමිනුයි අපි තෙරුවන් සරණ යන්න ඕනේ. වෙන දෙයක් හේතු වෙන්නේ නෙමෙයි. තෙරුවන් සරණ යාම තුළ අනිවාර්යයෙන්ම යහපත් ජීවිතයක් සකස් වෙනවා. එයා සීලයෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතනින් නතර වෙලා කියලා කාරණේ හරියන්නේ නැහැ. තේරුණාද? සීල් ගත්තායි කියන කාරණේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අපි ගෙවාගෙන ආවා වූ මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරලා අපි ඇවිල්ලා තියෙනවා. ඒ ලක්ෂ ගාණක් පහු කරලා ආවා වූ ගමනේදී අපි සිල් සමාදන් වෙන්න යන සුදුරේදී එක ගොඩක් ඇහුවොත් ඒක ගිජ්ජක පර්වතයට අවිශාලයි කියනවා. තේරෙනවද? ගෙවාගෙන ආව සම්මා සම්බුද්ධ ශාසන සමහර සම්මා සම්බුද්ධ ශාසන තිබේ අවුරුදු 40000 දිගයි 60000 දිගයි 30000 දිගයි 20000 දිගයි දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන. ඒ සම්මා සම්බුද්ධ ශාසන අපි බෞද්ධ හැටියට ඉපදිනා සිල් සමාදන් වෙන්න පෙරෝප සුදු සිල් රෙදි එක ගොඩක් ඇහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. එහෙනම් ඒසා සිල් රෙදි අපි මේ කය දවටලා තියෙනවා. ඒ තේරෙනවා. එහෙනම් මේ ජීවිතෙත් අපි බලාපොරොත්තු වෙන්නේ සීල් සමාදන් වෙලා නැත්නම් සද්ධාව තුල නවතින්න නම් අපි සංසාරේ කරපු දේම තමයි අදත් කරන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය දේශනා කරන්නේ. ඒතකොට අපි සීලය තුලින් මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕනේ? සමාධියට පාර සකස් කරගන්න. සීලය තුලින් අපි සමාධියටයි පාර සකස් කරගන්නවා. සීලය තුලින් අපි පරිපූර්ණ වෙද්දී අපි තුල චිත්ත සමාධිය සකස් වෙනවා, ඉන්ද්‍රිය සංවරය සකස් වෙනවා. මේවා තුලින් සමාධිමත් හිත සකස් වෙනවා. මෙන්න මේ සමාධිමත් හිත ප්‍රයෝජනෙට අරගෙන ප්‍රඥාව කියන කාරණය ඇති කරගන්න. ඒ නිසා අපි තෙරුවන් සරණ යනවා නම් කෙනෙක් තෙරුවන් සරණ යාමේ සැබෑම අර්ථය තේරුණාද? අනිවාර්යයෙන්ම මේ සීල සමාධි ප්‍රඥා මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ. ඒ කියන්නේ අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ. නමුත් අපිට එතෙන්ට යන්න ශක්තියක් නැත්නම් අපි තෙරුවන් සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අඩු වශයෙන් සිල්පද පහවත් ආරක්ෂා කරගෙන. තේරුණාද? මේ දුගතිය කියන කාරණයෙන් මිදෙන්න. තේරුණාද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර ලෝකයේ, නිරේ කියනා වූ භයානක සතර අපායක් තියෙනවා කියලා. තේරුණාද? මේ සතර අපායෙන් අපේ මත්හැට තිරිසන් ලෝකේ පේනවා. මේ තිරිසන් ලෝකේ සත්වයා හැම වෙලාවෙම ලෝභ, ද්වේෂ, මෝහයන් තුලමයි ගත කරන්නේ. එයා අම්මා තාත්තාගේ ගුණයන් හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් හඳුනන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම අකුසල් මූලයන් තුල ඉඳමින් දිගින් දිගටම තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා අවසානයේ නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා. තේරෙනවද? ඊට පස්සේ භයානක പ്രേත ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක പ്രേතෙක් ඉන්න එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයා പ്രേත ලෝකේ උපදිනකොට මෙයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියනවා. එයාට ඒ ගින්න නිවා ගන්න බෑ. ඒක අකුසලයේ විසින් ඇවුලුවා වූ ගින්නක්. මොකද පෙර ජීවිතේ මිනිස්සෙක් හැටියට ඉපදිලා ද්වේෂය වැඩුවා. අනුන්ගේ දිනුවට එයා කැමති වුණේ නැහැ. අනුන්ගේ දිනුව දකින්න අකමැති වුණා වූ ඒ ඇස් දෙක ගිනි ගනිමින්ම තමයි പ്രേත ලෝකේ උප්පත්ති ලබන්නේ. තව പ്രേතෙක් ඉන්නවා කියන එයාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා. එයාට කතා කරන්න බෑ. එයා අනිත් පෙරේතයොත් ළඟට ගිහිල්ලා
වචන උරුමාරු කරන්න උත්සාහ කරනවා වචන පිට වෙන්නේ නැහැ. වචන පිට නොවීමේ දුකත් කට කුඩු වීමේ දුකත් දරාගෙන යා කල්ප ගණන් ප්‍රේතවල දුක් විඳිනවා. ඒ වගේම කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකයන්ට වැටුණොත් මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා තමයි ප්‍රේත ලෝකෙ උප්පත්තිය ලබන්නේ. හරි අපුලයි කුණු වෙලා වන වෙලා උප්පත්තිය ලබන්නේ. සමාවෙන්න ස්වාමින් වහන්සේ කාමයේ වරදවා හැසිරීම කියලා කියන්නේ මොකක්ද? එය අකුසල කර්මයක් හැටියට සත්වයාට විඳින්නට වෙන්නේ කොහොමද? මේ ගැන මට පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ. කාමයේ වරදවා හැසිරීම කියන්නේ නෝනා අපිට තියෙනා වූ සීලාචාර සමාජ ධර්මයන් ඉක්මවා යනවා. තේරුණාද? දැන් සීලාචාර සමාජ ධර්මයේ තුල කියන්නේ විනයානුකූල කර්මයේ තුන විවාහය කියන කාරණේ. ඉතින් විවාහයෙන් බෑරව කාමයේ වරදවා හැසිරීම කියන කාරණේට අපි යොමු වුණා. ඒ කාමයේ වරදවා හැසිරීම නිසා പ്രേත ලෝකෙට වැටුණා. අර වගේ වහා දුර්වල කුණු වෙච්ච සුවාල වෙච්ච ශරීර සහිතව තමයි උප්පත්තිය ලබන්නේ. අනිවාර්යයෙන්ම പ്രേත ලෝකවලට වැටෙනවද ස්වාමින් වහන්සේ? අනිවාර්යයෙන්ම වැටෙනවා. අනිවාර්යයෙන්ම වැටෙනවා නෝ പ്രേත ලෝකෙට වැටලා බේරුණොත් හොඳයි. මොකද දරුවෝ තැන නිරේ කියන කාරණේට තිරසල් සත්තු වැටෙනවා. ඔය කාමයන්ගේ වැඩි සත්තු ඉන්නවනේ ඔය ඌරෝ ඊරියෝ වගේ සත්තු. ඔය පෙර කාමයේ වර්ධව ඔය රිලව් වඳුරෝ ඔය ඉන්නේ පෙර කාමයේ වර්ධව හැසිරීලා ගත කරපු අය. ඒතුළු ඒ කේවල කාම ලෝකයන් තුලම හැමදාම පැටියේ බඩේ ඉල්ලගෙන නැත්තම් පැටව 10ක් 15ක් එල්ලගෙන එහෙම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. තිරිසන් ලෝකෙට වැටෙනොත් එවැනි තැනකට යනවා. പ്രേත ලෝකෙට වැටෙනොත් අර වගේ තැනකට වැඩිලා අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ නිසා මේ වගේ අසුර ලෝකයක් තියෙනවා. අසුර ලෝකයේ එක කොටසක් මේ මූදාශ්‍රිතව ජීවත් වෙනවා. එහෙනම් මේ මූදාශ්‍රිතව ජීවත් වෙන අසුරයා කියන්නේ මේ මූද උපාදානය කරගෙන මැරෙන කෙනා. දැන් අපි කියමු විශාල දීවර ජනතාවක් ඉන්නවනේ. ඒ දීවර ජනතාව හැම වෙලාවෙම මූද උපාදානය කරගෙන ඉන්නේ. තේරුණායි? මූද උපාදානය කර ගැනීම නිසා ඒගොල්ලන්ට මැරෙන වෙලාවේ මූද උපාදානය සකස් වුණොත් අසුරෙක් බවට පත් වෙලා උප්පත්තිලා. මොකද මේ මූදයි ලවණ රසය ඒගොල්ලෝ උපාදානය කරගත්තා. ඒතකොට සංචාරක පිරිස් ඉන්නවා. මේ සංචාරක පිරිස් මුහුද උපාදානය කරගෙන ජීවත් වෙච්ච අය. මාලදිවයින ශ්‍රී ලංකාවට වගේ ලක්ෂ ගණන් සංචාරකයෝ සමහර විට එනවා. එයි මේ මුහුදු රසයේ ලවණ රසය උපාදානය කරගෙන. ඒතකොට මේ උපාදානයේ මැරෙන වෙලාවේ ඒගොල්ලන්ට සකස් වුණොත් ඒගොල්ලෝ අසුරු හැටියට උප්පත්තිය ලබනවා. ඊට වගේම නිරයක් ඉන්දර යෝධිය ගිනි අඟුරු වලින් ගහන වෙච්ච ගිනියම් වෙච්ච කෝටි ගණන් සත්වයා දුක් විඳින නිරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් අවම වශයෙන් අපි තෙරුවන් සරණ යාම තුළින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ සතර අපායෙන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. තේරෙන සතර අපායෙන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. ඒ නිසා තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් මොකද යහපත් විදිහට ජීවත් වෙලා දුවදරු හදලා යහපත් විදිහට මැරෙනවා කියන කාරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. ඒක ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අතට ගන්නා වූ පස්වුරෙන් අතට නෙමෙයි බුදුරජාණන් වහන්සේ අරන් පෙන්නන්නේ මේ නියසිලට. නමුත් මම නම් කියන්නේ අතට කියලා මොකද නියසිලට කිව්වොත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් කරන් කියන්නේ මරණ සත්වයින්ගෙන් සුගතිගාමි වෙන්නේ මෙච්චරයි කියන කාරණේ. එහෙනම් අපි තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුල නවතින්නේ නැතුව තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුලින් සීලය පරිපූර්ණ භාවයට පත් කරා. ඒ පරිපූර්ණ වූ සීලය තුලින් පරිපූර්ණ වූ සමාධියක් සකස් කරගෙන මේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින ප්‍රඥාව ඇති කර ගන්නවා කියන එකයි මම නම් මතක්